ආයුබෝවන් නිරෝගීමත් දවසක් ප්‍රාර්ථනා කරනවා. මම ડોક્ටර් අජිතා පුංචි කුමාරි. මම ඕගලන්ට අද කියලා දෙන්න හදන්නේ මුනේ කුරුල ඇති වුනහම ඇති වෙන ලප කලල් ඉවත් කරගන්න පහසුවෙන් හදා ගන්න පුළුවන් ආයුර්වේද ඖෂධීය බේතක්. මේ සුදු හඳුන් ටිකක් ගන්න ඕනේ, කොකුම් කුඩු ටිකක් ගන්න ඕනේ. මේ දෙකම චූර්ණ කරලා කියන්නේ කුඩු ගන්න ඕනේ. මී පැණි ස්වල්පයක් ගන්න ඕනේ, වතුර ගන්න ඕනේ. මේ ඇල් වතුර තියෙන්නේ. එතකොට අපි මේකෙන් මේස හැන්ද දැම්මහම අපිට මේ මිශ්‍රණය හදාගන්න අපිට ඇති මූණේ ෆේස් පැක් එකට දාගන්න පුළුවන් විදිහට. ඊට පස්සේ අපි මේකට අවශ්‍ය ප්‍රමාණයට වතුර දාන්න ඕනේ. අපි මේකට වතුර දාලා අපි මේක හොඳින් මිශ්‍රණය කලවම් කරගන්නවා මේ විදිහට. අපිට ටික වෙලාවක් ගත වෙනවා මිශ්‍රණය හදා ගන්න. මොකද මේක සම්පූර්ණ මේ කුඩු වලට වතුර උරා ගන්න අවශෝෂණය වෙන ටික වෙලාවක් ගත වෙන නිසා මේ මිශ්‍රණය සාදා ගත්තාම අපිට මේ ආකාරයට කියන්නේ කුඩු ටික දිය වෙනවා. හොඳින් දිය කර ගන්න ඕනේ. අපි කුඩු ටික අපේ මූණේ හොඳින් තවර ගන්න පුළුවන් වෙන විදිහට අපි මේක දිය කර ගන්න ඕනේ. අපිට හොඳ සුවඳක් එනවා මේක දිය කරගත්තාම අපිට. ඒ වගේම අපි මේකට මී පැණි එකතු කරනවා තේ හැඳි 2ක් විතර. මේ ආකාරයට අපිට අපි සාදා ගත්තාම මේක මේ ආකාරයට අපිට මේ බලා ගන්න පුළුවන්. අපිට මේක හොඳින් දියාරු වෙනවා. හොඳින්ම දිය කරගත්තට පස්සේ තමයි අපි මූණේ ආලේප කරන්නේ. ඊට පස්සේ අපි විනාඩි 15ක් හෝ උපරිම විනාඩි 30ක් තියලා මේක අපි මූණ හොඳින් හොද ගන්නවා.